අපි කවුරුත් ආසයි සල්ලි හම්බ කරන්න. ඒ වගේම තමයි අපිට කවුරු හරි නිකන් මුදල් දෙනවා නම් එහෙම නැත්නම් අපිට තෑගි භෝග දෙනවා නම් අපි හරි ආසයි ඒව ගන්න. මොකක්ද මේ ජාවාරම් කියන්නේ? මේ ජාවාරම ගැන මම ඔයාලට හරි පැහැදිලිව අද කතා කරන්න හිතුවා. මේ ජාවාරම කියලා මම අදහස් කරේ සෝෂල් මීඩියා විශේෂයෙන් පාවිච්චි කරන තරුණ අයට වෙන්න පුළුවන් මේ දේ මම හිතන්නේ වැඩිපුරම වෙන්නේ එහෙම. විශේෂයෙන් Facebook හරහා තමයි මේක වෙන්නේ. මට මේක හරියටම පැහැදිලි කරන්න ඕන මේක වෙන විදිහ. මේක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේක වෙන්නේ ඔයා Facebook එකේ නිතර සැලසන කෙනෙක් නම් ඔයා දන්නවා ඇති friend request එනවා. ඒක විදේශිකයෝ වෙන්න පුළුවන්, දේශීය අය වෙන්න පුළුවන්. ඔයා දන්න නොදන්න සියලු දෙනාගෙන් අපිට request එනවා. අපි බොහෝ වෙලාවට අපි කැමති නම් එයාගේ profile එකට ගිහිල්ලා බලලා අපි ඒක accept කරනවා. සමහර වෙලාවට accept නොකරත් ඔයාගේ phone number එක ඔයාගේ profile එකේ තියෙනවා නම් ඒ phone number එක හොයාගෙන බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙන WhatsApp හරහා ඔයාලට message කරන්න. සමහර පුද්ගලයෝ විශේෂයෙන් මම මේක මතක් කරන්න ඕනේ ගොඩක් දෙනෙක් මෙන්න මේ දෙයට අහු වෙලා තියෙනවා WhatsApp හරහා message කරගෙන යනකොට අපි ගොඩාක් වෙලාවට අපි දේවල් ෂෙයා කරගන්න අපේ පවුලේ විස්තර එතකොට අපි ව්‍යාපාර කරනවද එහෙම නැත්නම් අපේ තියෙන මුදල් පසුබිම අපිට අපේ තියෙන දිලිඳුකම ගැන මේ විශේෂයෙන් දැන් ලංකාව වගේ රටක දැන් අපි හැමෝම ඉන්නේ සල්ලි තියෙන කෙනෙක් ඉන්නේ අමාරුවෙන්. එතකොට අපිට කවුරු හරි සල්ලි දෙනවා කියලා කිව්වොත් අපිට කවුරු හරි gift එකක් කියවනවා කියලා කිව්වොත් අපි ඒකට කැමතියි. අපි ගොඩක් වෙලාවට ඒක අපේ මනසෙන් හිතනවා අඩුයි. අපි ඒකට ෂණිකව අපිට එන කැමැත්තක්. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මම අද කියන්නේ. එයාලා කරන්නේ මේකයි. සෝෂල් මීඩියා වල Facebook කරා හරි WhatsApp කරා හරි නම්බර් එක හොයාගෙන ඔයාලට මැසේජ් කරනවා. ඒ මැසේජ් කරන අතර එයා බිල්ඩ් අප් කරගන්නවා ලොකු බොන්ඩ් එකක් ඔයත් එක්ක. ඒක රිලේෂන්ෂිප් එකක් වෙන්න පුළුවන්, ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් වෙන්න පුළුවන්. මොකක් වුණත් එයා බලනවා ඔයාගේ කැමැත්ත අනුව ඒ තියෙන රිලේෂන්ෂිප් එක ෆ්‍රෙන්ඩ්ෂිප් එක පවත්වාගෙන ටික දවසක් යන්න. එතනින් පස්සේ එයා කියනවා ඔයා හොඳ කෙනෙක් සහ ඔයාගේ මොකක් හරි ක්වොලිටි එකක් අල්ලගෙන ඔයාගේ දුර්වල තැනක් හරි ඔයාගේ හොඳ තැනක් හරි අල්ලගෙන එයා බලනවා එතනින් ඔයාට gift එකක් දෙන්න. එයා ඒ gift එක කියනවා gift එකක් දෙනවා. එහෙම නැත්නම් අපි shoe size එක එවන්න. එතකොට එයා ඇඳුම් නම් ඇඳුම් වල sizes මොනවද කියලා අහලා ඒ වගේ ඔයාට එවනවා විස්තර ටික දාන්න මට ඔයාලට gift එකක් එවන්න ඕනේ සහ ඔයාගේ ව්‍යාපාරයක් කරනවා වගේ ව්‍යාපාරයට ඔයාලට උදව් කරන්න ඕන. ඒ වගේ විස්තර ටිකක් එයා නිතර මැසේජ් කරනවා. ඒ මැසේජ් කරනකොට ගොඩාක් හරිම සමීප විදිහට තමයි මැසේජ් කරන්නේ. අවිශ්වාස නොහිතෙන තරමට මැසේජ් කරනවා. ඉතින් ලංකාවේ තියෙන මේ ටෙන්ෂන් ලයිෆ් එකක් වෙන මිනිස්සුන්ට ඉතින් ඒකත් හරි අස්සසිල්ලක් වෙනවා බොහෝ දුරට. මෙහෙම කරගෙන යනකොට ටික දවසක් ගියාම දැන් ওই gift එක එවන්න කියනවා. මම හරි මේ කෙටියෙන් මේ දේවල් දැනුම් දෙන්නේ. gift එකක් එවනවා කිව්වම අපේ අය හරි ආසයිනේ. ඊට පස්සේ ආ කරන්නේ වීඩියෝ කෝල් එකක් අරගෙන ඔයාගේ gift එක පැක් කරන විදිය, ඔයාගේ මුදල් ටික ගණන් කරලා එන්ඩොප් එකකට දාන විදිය, ඒ ඔක්කොම එයා වීඩියෝ කරනවා. එහෙම නැත්නම් ෆොටෝස් ගහලා WhatsApp එකට එවනවා. මෙහෙම කරාට පස්සේ ඔයාගේ හිතේ යම්කිසි විශ්වාසයක් ඇති වෙනවා සහ එයා මැසේජ් කරන දේවල් එක්ක. ඊට පස්සේ එයා කියනවා ඔයාට මෙන්න මේ දිනේ වෙද්දි මේ gift එක හෝ මේ මුදල් ටික ලංකාවට ඒවි. එහෙම වුණොත් මම මැසේජ් එකක් දෙන්න කියලා. එතකොට ඔයා බලන් ඉන්නවා ගොඩක් බලාපොරොත්තු සහිත තමයි ඔයා බලන් ඉන්නේ. ඊට පස්සේ අදාළ දිනේට කස්ටම් එකෙන් කියලා පොරණ කෙනෙක් කතා කරයි ඔයාලට. ඒ කතා කරාම කෙලින්ම කියන්නේ මේ වගේ ඔයාලට gift එකක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ මුදල් පසුබිමක් හරි මොනවා හරි පැකේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ලබා ගන්න නම් ඔයා මෙන්න මේ වගේ මුදලක් account එකට දාන්න ඕනේ. ඒක ඔයාට පැකේජ් එක අවශ්‍ය නම් ඒ මුදල දාන්න කියලා. ඒක සාමාන්‍යයෙන් 75000ක් වෙන්න පුළුවන් 90000ක් 60000ක් ලක්ෂයක් ඊට වැඩි. එතකොට ඒ වගේ මුදලක් දැන් අර තියෙන ආසාවට එයා දැක්කස් දෙකකින් වීඩියෝ කරලා ෆොටෝස් ගහලා ඔයාට ඒ පැකේජ් එක එවනවා. ඒ විශ්වාසෙත් එක්ක ඔයා පෙළඹෙනුවේ සල්ලි දාන්න. සාමාන්‍ය නීතිය තමයි කස්ටම් එකකින් යම්කිසි පැකේජ් එකක් ගන්නවා නම් ඒක එතනට ගිහිල්ලා මුදල් ගෙවලා ගන්න පුළුවන්. ගෙවන්න අවශ්‍ය නම් ප්‍රමාද වුණාට පස්සේ වෙන්නේ බද්දක් වදින එක. හැබැයි මේ පුද්ගලයා කරන්නේ එහෙම ගිහිල්ලා ගන්න බෑ. ඒක බොහෝ වෙලාවට කරන්නේ ඒ පැකේජ් එක එවන්න ඕන නම් අනිවාර්යෙන් මුදල් බෑන්ක් කරන්න ඕනේ කියන එක තමයි යාලා තරේම කියන්නේ. එහෙම නැතුනොත් ඒ පැකේජ් එක රිටර්න් කරනවා කියලා තමයි කියන්නේ. එතකොට විදේශයෙන් ඔබට මැසේජ් කරන පුද්ගලයෙක් ඉන්නවා නම් එයත් කියනවා නෑ ඔයා මේක මෙච්චර මේ වටින එකක් මම මහන්සිලා එව්වේ. ඒක ඔයා අනිවාර්යෙන් මේ පේමන්ට් එක කියන විදිහට පේමන්ට් එක කරලා ගන්න කියලා. ඔන්න ඔතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔතන වෙන්නේ මේ ලංකාවේ ඉස්සරත් කියනවනේ සුද්දට රට පාවා දුන්න කාලයක් ඉස්සරත් තිබ්බනේ. ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. අපේ පිරිසක් ලංකාවේ පිරිසක් මෙතන ඉන්නවා. මේ තියෙන මම හරියටම කියන මේක ජාවාරමක් නේ. මෙතන ඉන්නවා. එතකොට එයාලා තමයි එයාපෝට් එකේ හෝ ඒ කියන කස්ටම් එකේ හෝ ඒ කියන සංවිධානය ඇතුලේ විදේශිකයෝ සහ අපේ රටේ අය එකතු වෙලා තමයි එයාලගේ දාන විදේශිකයෝ හරහා තමයි මේ දේ කරන්නේ. එතකොට බොහෝ වෙලාවට ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි
සාමාන්‍ය ක්‍රමය තමයි මම දන්න විදිහට පැකේජ් එකක් ගන්න අපේ account එකට සල්ලි මෙහෙන් දාන්න ඕනේ අපිට ගිහිල්ලා ඒක කලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පහ වුණොතින් බද්දක් වදින එක තමයි වෙන්නේ මම දන්න විදිහට. ඔයාලා තව ටිකක් ඔය ගැන හොයලා බලන්න. කිසිම වෙලාවක ඔයාලා අහු වෙන්න එපා. මට මේක කියන්න මාර උමනාවක් තිබ්බා. මොකද මිනිස්සු මාර විදිහට අහු වෙලා ඒ ගැන ගොඩාක් මැසේජ් කරලා තිබ්බා. අපි හොයලා බලුවා මොකද්ද මේ කියලා. මේ ජාවාරම ටිකක් තදටම යනවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න. මේ වගේ මැසේජ් එනවා නම් අපිට වාට සල්ලි දෙන්නම් වාට gift දෙන්නම් කවුරුත් නිකන් දෙන්නේ නැහැ gift එකක්. මොකක් හරි අතුරු ඵලයක් බලාගෙන තමයි මේ දේ කරන්නේ. මොකක් හරි ප්‍රයෝජනයකට එහෙම නැත්නම් එයාලගේ වෙන ආශාවකට එහෙම නැත්නම් මොනවා හරි දෙයකට තමයි මේක කරන්නේ. මම කියන්නේ නෑ විදේශිකයෝ ඉන්නවා ලංකාවට උදව් කරන අය. හැබැයි මේ එන ක්‍රමවේදය අනුව නම් එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. එනිසා හරි පරිස්සමෙන් ගණදුන කරන්න. එහෙම මැසේජ් එකක් ආවොත් වග බලා ගන්න. ඒකට මුදල් දාන්නවත් මුදල් බෑන් කරන්න කිසි දෙයකට පෙළඹෙන්න එපා. සහ සමහර අය කියනවා ඇවිල්ලා ගන්න හරි කුරියර් සර්විස් එකෙන් ගන්න කියලා හරි. එහෙම භාණ්ඩයක් එනවා නම් ඔයාට ඒක ඇත්ත කියලා හිතනවා නම් අනිවාර්යෙන් සල්ලි ගෙවන්න කලින් ඒ පැකේජ් එක ඇරලා බලන්න මොනවද තියෙන්නේ කියලා. මොකද හේතුව එහෙම එන පැකේජස් වලත් ඇතුලේ තියෙන කැඩිච්ච ඔය බෝතල් කෑලි කිසිම අර විසි කරන අහක දාන දේවල් තමයි මේ බොක්ස් එක ලස්සනට රැපින් කරලා තිබ්බට තියෙන්නේ. ඔය කියන විදිහට රත්තරන් බඩුවත් සල්ලිවත් කිසිම දෙයක් ඔයාට ඇත්තටම එහෙන් එන්නේ නැහැ. ඉතින් මම කියන්නේ විශ්වාසන තමන්ගේ පවුලේ කෙනෙක් එහෙම කරන එකක් නැහැ. ඔය කියන විදිහට නාඳුරන කෙනෙක් ඔයත් එක්ක සමීප වෙලා නාඳුරන කෙනෙක් ඔයත් එක්ක බොන්ඩ් එකක් ඇති කරගෙන తాවකාලික එහෙම දෙයක් කරනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. අනිත් කාරණාව තමයි කස්ටම් එකෙන් හරි ඔය කියන එයාපෝට් එකෙන් ඔය කියන පැකේජ් එක එයා කාගෝ එනවා කියලා කියන්නේ. ඔය කියන පැකේජ් එක ආවට පස්සේ 75 වගේ ඔයගේ නම්බර්ස් වලින් නෙමෙයි සාමාන්‍ය ලෑන්ඩ්ලයින් එකකින් තමයි කතා කරන්නේ. ඒක ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. මම මේ කියන කාරණාවට වඩා මම ඔයාලට තියෙන ආදරේට සහ ඔයාලට මේක අහුවේ කියලානේ මම මේ ආදරෙන් ඔයාලට කියන්නේ. හැබැයි මේ කාරණාවට වඩා තව මේ ගැන විස්තර හොයන්න ඔයාලගේ දන්න අය කස්ටමර් එකේ ඉන්නවනම් මිට වඩා දැනුවත් අය මේ ගැන ඉන්නවනම් අනිවාර්යෙන් හොයලා බලන්න මේක ඇත්තක්ද කියලා. මම නම් ගොඩාක් හොයලා බැලුවා. ගොඩාක් කලකට මේක ජාවාරාවක් ඉදිරිය යන දෙයක්. ඉතින් ඔයාලා හරි පරිස්සමෙන් මේ ගණදනුව කරන්න අහු වෙන්න එපා කිසිම කෙනෙකුට. මොකද ඔයාලා මහන්සියෙන් හම්බ කරන එක රුපියලක් හරි එක රුපියල් 1000ක් හරි පිටට නිකන් වංචාකාරයන්ට දෙන්න පුරුදු වෙන්න එපා. ඉතින් ඒක තමයි මට මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම කියන්න ඕන උනේ. ඉතින් පරිස්සමෙන් සතුටින් ඉන්න ගොඩාක් ආදරේ. එහෙනම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.